ලංකාවෙන් මිෂ්ගෙල් ෂෝ එකකට හරි ඉවෙන්ට් එකකට හරි නඩු නිලියෝ කවුරු ගියත් මගේ රෙස්ටොරන්ට් එකේ තමයි නවතින්නේ. ඒ අවුරුදු 9මාරකින් ලංකාවට ආපු එක ලංකාවේ වෛරල් ගියා. කොහොයි? ජපානයට ගියපු පුතා අම්මව පුදුම කරපු එක කියලා. ඒ අවස්ථාව අපිට කියන්නකෝ. ඒගොල්ලන්ගේ උපන්දිනය සමරන්නේ ඇලිස් බාර් එකේ. ඒගොල්ලන්ගේ විවාහ සංවත්සරය සමරන්නේ ඇලිස් බාර් එකේ. ජපානයට ආපු දවසේ ඇනිවර්සරි එක සමරන්නේ ඇලිස් බාර් එකේ. එහෙම නැත්නම් අපි හිතමු ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමකට ට්‍රීට් එකක් දෙනවනම් ඒ දෙන්න කතා කරන්නේ ඇලිස් බාර් එකට. මුල් කාලේ සාමාන්‍යයෙන් අපිත් එක්ක නෑදෑ ළමෙක්වත් සෙල්ලම් කරන්නවත් එව්වේ නෑ මේ නරක් වෙයි කියලා. ඒ කියන්නේ මේ එයාලා නොමකට යයි කියලා අපිත් එක්ක සෙල්ලම් කරන්න එව්වේ නැති කාලයක්. මං කියන්නේ ජපානයට එනවනම් අයියේ ඕන කට්ටක් කණ්ඩ බලාගෙන එන්න ඕනේ. නැත්තම් සමහර වෙනවා අයියේ දැන් සාමාන්‍ය අපි ගාවත් එහෙමයි වැඩ කරනවා. ඇවිල්ලා දවසින් මේක කරන්න බෑ මේ ජොබ් එක අමාරුයි. කොනිච්චිවා අසංග ලයිව් ජපන් සංචාරය මේ පුටුවේ වාඩි වෙලා ඔබේ දිරියෙන් පිරුණු කතාව අපිට කියන්න ලෑස්තිද? කතා කරන්න ඇලිස් බාර් මහේෂ් අධිකාරී. මෙන්න තියෙන නම්බරේ. අරිගතෝ ගොසයිමස්. වෙනස්ම විදිහේ කෙනෙක් එක්ක වෙනස් අත්දැකීමක් බෙදා ගන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඔබ කවුද? මම මහේෂ් අධිකාරී. මහේෂ් අධිකාරී ජපානයේ නරිතාවල ඇලිස් බාර් එකේ අධිපති. හරිම ආදරෙන් පිළිගන්නවා අසංගලයේ වැඩසටහනට කොනිච්චිවා කියලා. කොන්චිවායි. හවසට නම් කොම්බන්වා කියලත් කියන්න ඕනේ. ඔව්. හරි මහේෂ් ලංකාව ඉපදිච්ච ජපානයට ගිහිල්ලා බොහෝ දේවල් කරන හරිම දක්ෂ තරුණයෙක්. අපි කැමති දැනගන්න මහේෂ් අධිකාරිගේ පුංචි කාලේ ඒ කොහොමද ගත වෙන්නේ අම්මා තාත්තා ගැන පාසල් කාලය ගැන කියන්නකෝ පොඩ්ඩක් පුංචි මහේෂ් ගැන. අයියේ මම මැල්සිරිපුර මගේ පවුලේ මම දෙවනියා වැඩිමල් අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. අප්පච්චි වෘත්තියෙන් කැටයම් ශිල්පියෙක් අම්මා ගෘහණියක් විදියට ගෙදරටලා ඉන්නවා. එතකොට පාසල? එතකොට මම පාසල් ගියේ නාමල්ලංග මහාවිද්‍යාලයට O level වෙනකල්. A level කරන්න පොල්ගොල්ල ශාස්ත්‍රාවින්ද පිරිවෙන්ට තමයි ගියේ. කොහේ හරි හිතක කෙලවරක තිබ්බද ජපන් හීනයක්? පොඩි කාලේ පොඩි හීනයක් තිබ්බා ජපානයට යන්න. කොහොමද මේ ජපානයට යන ආසාව මහේෂ්ගේ හිතේ ඇතුලේ පැලවෙන්නේ? ඒකයි අපේ කුරුණෑගල ගොඩ දෙනෙක් ජපානයේ ඉන්නවා. ඉතින් ඒ කට්ටියන්ගේ බිස්නස් එතකොට ජීවන රටාව ඒ ටික බලලා අපිත් ඒ තත්ත්වයට එන්න ආස කරා පොඩි කාලෙම. කොයි කාලෙද ජපානයට යන්නේ? කොහොමද ජපාන් සිහිනය මහේෂ්ගේ හැබෑවක් වෙන්නේ? අයියේ මම 2015 තමයි ජපානයට යන්නේ. ජපානයට ගිහින් ගොඩක් දුක් විඳා මුලින්. ඊට පස්සේ ඉතින් මේෂන් වැඩ එතකොට පාරවල් අතු ගන්න ඒවා එතකොට මං හිතන්නේ ගොඩක් අමාරු රැකියා කරා මුලින්. ඉතින් දැන් මේ අවුරුදු 10 ඇතුළත මං හිතනවා මම අද ඉන්න තැන ගැන මම සතුටු වෙනවා. අද ඉන්න තැන දැන් මේ වැඩසටහන නරඹන අය කවුරුත් දන්නේ අද ඔබ ඉන්න තැන. දන්න අය දන්නෝ. දන්න අය ගොඩක් ඉන්නවා. හැබැයි නොදන්න අයත් ඉන්නවා. මහේෂ් අධිකාරී අද ඉන්න තැනට ඒ මහන්සි වීමත් එක්ක ආවේ කොහොමද? කොහොමද ඔබේ අද තියෙන ව්‍යාපාරය පටන් ගන්නෙ? ඔබ කිව්වා හුඟක් දුක් විඳ කියලා ජපානයට ගිහිල්ලා. පොඩ්ඩක් ඒක මතක් කරමු. ඒ දුකම අද කොයිතරම් සතුටක්ද නේ? අයියේ මම අද ජපානයේ බ්‍රෑන්ඩ් එකක් හදලා තියෙනවා ඇලිස් බාර් කියලා. ඉතින් ලංකාවෙන් මිෂ්ගෙල් ෂෝ එකකට හරි ඉවෙන්ට් එකකට හරි නඩු නිලියෝ කවුරු ගියත් මගේ රෙස්ටොරන්ට් එකේ තමයි නවතින්නේ. මගේ වෙනම කොටේජ් තියෙනවා. ඉතින් අද මම එදා දුක් විඳ එකයි අද මේ ඉන්න තැනයි ගැන මම සතුටු වෙන්නේ. මට අද එදා ලංකාවේදී අඳුර ගන්න බැරි පිරිස් අද බොහෝම පිරිසක් මම ජපානයේදී මේ අඳුරගෙන තියෙනවා. දැන් ඔබේ ව්‍යාපාරය බොහොම සුවිශේෂයි. මොකද අපිත් දවස් 14ක් හිටියා. පහුගිය අවුරුද්දේ මිස්ටර් මිස්සෝ මිසිස් ශ්‍රී ලංකායින් ජපාන් තරඟාවලිය සඳහා ගිහිල්ලා. දැන් වැඩේ තියෙන්නේ ජපානයට ගියාම ජපන් කෑම විතරක් නෙමෙයි ලංකාවේ රහට ලංකාවටත් වැඩිය හොඳට ලංකාවේ කෑම හදනවා. හරිම අපූර්ව මැජික් එකක් ඒක අපිට. කොහොමද ඒක වෙන්නේ? අයියේ දැනට අපේ රෙස්ටොරන්ට් එකේ චෙෆ් විදියට වැඩ කරන රුක්ෂාන් මල්ලි. ඉතින් එයා අවුරුද්දක් විතර මං ගාව තමයි මුලින් වැඩ කරේ. ඊට පස්සේ එයා හොඳ දක්ෂ අපේ වචනෙන් වැඩකාරයෙක්. ඒ කියන්නේ ඉතින් ඒකින්ද එයා තමයි අයිඩියා එක දැම්මේ අයියා අපි රෙස්ටොරන්ට් එකක් පටන් ගමු කියලා. ඉතින් ඊට පස්සේ අපිට හොඳ ලොකේෂන් එකක් හම්බුණා. ඉතින් දැන් අපි රෙස්ටොරන්ට් එක පටන් අරන් අවුරුද්දක් විතර වෙනවා. මේ වෙනකොට අපි ඇවිල්ලා තියෙන ගමන සාර්ථකයි කියලා මට හිතෙනවා. හොඳයි.
දැන් ජපානයේ වෙනස් අලුත් වැඩ කරනවා. විවිධ විදිහේ ව්‍යාපාරවලට අත තියෙනවා මේ කාලය ඇතුළත. පහුගේ දවස්වලත් අපි දැක්ක චන්දිමාල් ජයසිංහ එහෙම ඇවිල්ලා ඔබේ තවත් අලුත් පියවරකට ආශිර්වාද කරලා ඒක විවෘත කරා. අපි ඒ ගැනත් පොඩ්ඩක් කියමු මහේෂ්. මම අලුතෙන් වාහන රිපෙයාර් ෂොප් එකක් පටන් ගත්තා. ඉතින් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා චන්දිමාල්ලයට. මං කිව්වා චන්දිමාල්ලයා මම මෙහෙම වැඩක් පටන් ගන්නවා මට ඔයා එන්න ඕනේ මේකට කියලා. ඉතින් බෑ කියන්නේ මුකුත් නැතුව හදිස්සියේ මං වෙනුවෙන්ම ඇවිල්ලා සතියක් වැනි පුංචි කාලයක් මට ගොඩක් උදව් කරා. ඉතින් ඒකම අපි දැනට අලුතෙන් පටන් ගන්න යනවා හොටෙල් වල ගාඩන් හදන අලුත් වැඩපිළිවෙලක්. ඉතින් දැනට අපි හොටෙල් ජපානයේ විශාල හොටෙල් 4ක විතර ගාඩන් හදනවා. ඉතින් ওই වගේ අලුත් වැඩ ටිකක් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් ජපානයේ ඉන්න ලාංකිකයෝ හුඟක් මහේෂ්ට හරි ආදරේ. ඒගොල්ලන්ගේ උපන්දිනය සමරන්නේ ඇලිස් බාර් එකේ. ඒගොල්ලන්ගේ විවාහ සංවත්සරය සමරන්නේ ඇලිස් බාර් එකේ. ජපානයට ආපු දවසේ ඇනිවර්සරි එක සමරන්නේ ඇලිස් බාර් එකේ. එහෙම නැත්නම් ලාංකිකයෝ කවුරු ඇවිල්ලා ඒගොල්ලන්ට ට්‍රීට් එකක් දෙනවනම් අපි හිතමු ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමකට ට්‍රීට් එකක් දෙනවනම් ඒ දෙන්න කතා කරන්නේ ඇලිස් බාර් එකට. එහෙම ජපානයේ ඔබත් එක්ක බැඳුණු ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නවා. ඒ අය මහේෂ් අධිකාරියට ලොකු ඇසට් එකක්. ජපානයේදී අපි දැක්ක දෙයක් තමයි මේ ලොකු බැඳීමක් තියෙන ඕගොල්ලෝ අතර. අර එක පවුලේ සහෝදරයෝ වගේ නිකන් එකට බැඳිලා ඉන්නේ. මොකද්ද මේ ජපානයේ තියෙන අමුතු බැඳීම? ඒකයි මම හිතන්නේ ලංකාවේ ගෙවන ජීවිතය ගැන ජපානට ගියම පොඩ්ඩක් වෙනස්ම ජීවිතයක්. ඉතින් ඒ ඒකාකාරීත්වයෙන් මිදිලා අපේ ඉන්න සෙට් එක පොඩි ආතල්ලයක් ගන්න හරි මොනවාට හරි සාමාන්‍යයෙන් කෝල් එකක් දීලා ඇලිස් බාර් එකට එනවා. ඒ බැඳිච්ච බැඳීම මං හිතන්නේ තමයි මේ මෙච්චර දුරකට ඇවිල්ලා තියෙන්නේ. මහේෂ් අධිකාරී ජපානයට ගිහිල්ලා අවුරුදු 10කට වැඩි කාලයක්. දවස් කීයක් හරියට නිදාගත්තද? ඇත්තටමයි මම රැයට නිදිනවා අඩුයි. මුල් කාලේ ඉතින් ළඟ ඉන්න අය දන්නවා කොච්චර ලංකාවේ කොච්චර දුක් විඳලාද ජපානට ගියේ. එහෙ මුල් කාලේ කොච්චර දුක් විඳද කියලා. එතකොට ඒ දිහා බලද්දී අද ලංකාවේ අම්මා තාත්තා හොඳට ඉන්නවා. එතකොට මුල් කාලේයි සාමාන්‍යයෙන් අපිත් එක්ක නෑදෑ ළමෙක්වත් සෙල්ලම් කරන්නවත් එව්වේ නෑ මේ නරක වෙයි කියලා. ඒ කියන්නේ මේ එයාලා නොමකට යයි කියලා අපිත් එක්ක සෙල්ලම් කරන්න එව්වේ නැති කාලයක් තිබුණා. එතකොට මං හිතන්නේ මං අප්පච්චි තමා මගේ ජීවිතේ අංක එක. මට ඒ කියන්නේ ජීවිතේ මට මුල සම්පූර්ණ එයා තමා මගේ මොරාල් එකයි හදලා දුන්නේ. ඒ කියන්නේ ඔබේ ජීවිතේ රෝල් මොඩල් එක. එහෙම නැත්නම් වීරයා අප්පච්චි. මගේ අප්පච්චි. ඒකයි ලංකාවේ මං හිතන්නේ කැටයන් සුනිල් කිව්වොත් ඕන කෙනෙක් දන්නවා. කැටයන් සුනිල්. ඔව්. එතකොට වයම් පළාත් සභා සෙන්කෝලේ සබරගම පළාත් සභා සෙන්කෝලේ ඇතුළු මං හිතන්නේ ලංකාවේ ගොඩක් පන්සල් වල එයාතින් නිමවිච්ච කැටයන් තමයි තියෙන්නේ. එතකොට එහෙම දුක් විඳලා අපිව අදලා අද අයියේ මට සන්තෝෂ වෙනවා මම එයාට උපන්දිනේට මං හයිලක්ස් කැබ් එකක් අරන් දෙන්නේ. ලක්ෂ 250ක් විතර අද වටනවා. අප්පච්චි මේ ඕපනින් එකට හේනවනේ. ඔව්යි. එතකොට ඒක මගේ ඊනයක් තිබ්බයියේ මට යාව ජපාන ගෙනල්ලා ඒ කියන්නේ යාට ඩ්‍රින්ක්ස් ගන්නවා. එතකොට මම යාට මේ ලෝකේ මගේ මොනවා හරි දෙයක් ඉල්ලුවොත් මම යාට දෙන්න පුළුවන් ඕන දෙයක් දෙන්න පුළුවන් තත්ත්වයක අද ඉන්නවා. එතකොට මම ඒ ගැන සතුටු වෙනවායි. මහේෂ් අධිකාරී ජපානයට ගිහිල්ලා ලංකාවට එන්නේ අවුරුදු ගානකින් නේද? ඔව් අවුරුදු 9මාරකින් මම ලංකාවට එන්නේ. ඒ අවුරුදු 9මාරකින් ලංකාවට ආපු එක ලංකාවේ වෛරල් ගියා. කොහොයි? ජපානයට ගියපු පුතා අම්මව පුදුම කරපු එක කියලා. ඒ අවස්ථාව අපිට කියන්නකෝ. මම අයියේ මේ මං ගෙදරින් යනකොටත් මම කියලා ගියේ මම ගේමක් ගහලා එනවා ඔයාලා බය නැතු ඉන්න කියලා. ඉතින් මම අවුරුදු 9මාරකට පස්සේ එනකොටත් අම්මා 9මාරකට පස්සේ එනකොටත් අම්මව බදාන ඇඩුවා. අම්මට කියන්නේ නැතුව ආවේ? ඔව්. කාටවත් කියන්නේ නැතුව තමයි ආවේ. මේ මහ රැයක නේද? ඔව්. රෑ 12මාර විතර වුණා මං හිතන්නේ එද්දි. අම්මා මොකක්ද එදා කිව්වේ මේ බදාගෙන? අම්මා මං හිතන්නේ ඒ වෙලේ මට අම්මා මොනවා කිව්වද කියලා මතක නැහැ. මගේ රත්තරන් පුතාව කියලා. ඔව්. ඉතින් එයා අම්මා අප්පච්චි කියන්නේ මගේ හැමදේම අයියේ. ඉතින් මං සාමාන්‍යයෙන් මාස 3කට පාරක්වත් දැන් ලංකාවට එන්නේ මට ඒ දෙන්න එක්ක ඉන්න ඕනේ ඉඳා. ඉතින් මම දන්නවා ඒ දෙන්නා කොච්චර දුක් විඳද
කියන එක දන්න හින්දා ඉතින් මන් දන්නේ මට පුතෙක් විදියට මම හිතනවා ඔයාලා සතුටු වෙනවා ඇති මං ගැන. ඉතින් හොඳයි ඉතින් ජීවිතේනේ. හරිම සතුටුයි. ඔව් හිතපු විදියට වැඩිය මං හිතනවා දැන් හොඳයි කියලා. හිටපු විදිය නෙමෙයි වැදගත් වෙන්නේ ඉන්න විදිය. දැන් මහේෂ් ජපානයේ හරි ලස්සන රටක්. ජපානයේ හරි ලස්සන මල් පිපෙනවා. ජපානයේ මිනිස්සු හරි හොඳයි. ජපානයේ හරි සුන්දරයි. මේ හැම කතාවක්ම අස්සේ ජපානයේ මේ දවස්වල මයිනස් යනවනේ. හිටපු ගමන් සීතලයි මේ වෙලාවට කට ගාලා වෙවුලන එළියට බහින්න බෑ. හිතන තරම් ලේසි නෑ නේද ජපානයේ ඔළුව ගහගෙන ඉන්න එක. නෑ මං කියන්නේ ජපානයට එනවා නම් අයියේ ඕන කට්ටක් කන්න බලාගෙන එන්න ඕනේ. නැත්තම් සමහර වෙනවා අයියේ දැන් සාමාන්‍ය අපි ගාවත් එහෙමයි වැඩ කරනවා. ඇවිල්ලා දවසින් මේක කරන්න බෑ මේ ජොබ් එක අමාරුයි. එහෙම මං කියන්නේ මොනවාට හරි ලංකාවෙන් එහෙම එනවා නම් සල්ලි තියෙන මිනිස්සු වෙන්නේ නෑ නේ. එතකොට ගේමක් ගහන්න තමා කොල්ලෙක් එන්නේ ජපානට. එතකොට එන්න කොල්ල හරි කෙල්ල හරි ඕන කට්ටක් කාලා ජීවිතේ සාමාන්‍යයෙන් අවුරුදු 3ක් 4ක් යද්දී අයියේ මේ මොකක් හරි ස්ථාවරයකට එන්න පුළුවන් ජපාන ඇතුළේ. එතකොට මුල් කාලේ අවුරුදු 2-3ක් කාටත් ඒ අමාරුකම් තියෙනවා. ඉතින් ඒක විඳ දරාගෙන ඉන්න පුළුවන් නම් මං හිතනවා ජපානේ හොඳ ගමනක් යන්න පුළුවන් ඒ කියලා. දැන් හැමදාම අලුත් වැඩ. හැමදාම වෙනස් වැඩ. වාහන පේන් කරනවා, වාහන හදන එකක් පටන් ගත්තා. ඊට පස්සේ ගාඩන් හදන්න පටන් ගත්තා හොටෙල්ස් වල. දැන් මැයි මාසේ තව අලුත් පෙරලියක් මං හිතන්නේ මැයි මාසේ වෙනකොට මේ ජපානයේ අර ලස්සන කාලේ පටන් ගන්නවනේ. මොකද්ද ඒ වෙනුවෙන් මේ අවුරුද්දේ වෙන්නේ? මේ අවුරුද්දේ අපි පොඩ්ඩක් අපේ රෙස්ටොරන්ට් එකේ පූල් එක තියෙනවා. පූල් එක පොඩ්ඩක් වෙනස් විදියකට මේ පාර අපි ඕපන් කරන්න ඉතාලි ඉන්නවා. අපි එතකොට ඒකට අසංක ලයිව් වත් අපි ආරාධනා කරනවා ජපානයට. ඉතින් තව ඉතින් අලුත් රෙස්ටොරන්ට් එකක් මේ අවුරුද්ද අන්තිම වගේ ඕපන් වෙන්න ඉඩ තියෙනවා. ටෝකියෝ වලද? බොහෝ දුරට ටෝකියෝ වෙන්නත් පුළුවන් නැත්නම් නරිතාවතම වෙන්නත් පුළුවන්. ඒක ශ්‍රී ලංකන් හෝ වෙනත් රටක පොඩ්ඩක් වෙනස් විදියෙම රෙස්ටොරන්ට් එකක් වෙන්න පුළුවන්. අනාගත බලාපොරොත්තු මහේෂ් අධිකාරිගේ මොනවද? මගේ අයියේ ඉතින් අංක එක පවුල අම්මයි තාත්තයි අක්කයි නංගි ඒ කට්ටිය අංක එක. තාම විවාහ වෙලා නැහැ. ඒකත් කියමුනේ. ඔව් ඉතින් දැන් විවාහ යෝජනා එන්න පටන් ගනිත් දන්නේ මන් දන්නේ මහේෂ්. විවාහ යෝජනාවක් තියෙනවා. නමුත් ඉතින් පොඩ්ඩක් තව ටිකක් අවුරුද්දක් දෙකක් ඉන්නවා මෙහෙම. ඉතින් බලමු ඉස්සරහටනේ. ඔක්කොම වෙන්නේ හොඳට කියලා කියනවනේ. අවුරුදු 10කට කලින් ජපානයට යන්න කලින් ඔබ කියනවා සමහර නෑදෑයෝ වටපිට අය ළමයෙක්වත් එවන්නේ නැහැ සෙල්ලම් කරන්න කියලා. මගේ පොඩි කාලේ එහෙමයි. මං හිතනවා අයියේ මම අපේගේ අප්පච්චි හදන්න අරගෙන ගෙදරට ටයිල් අල්ලද්දී අපේ ප්‍රදේශයේ සල්ලි තියෙනවා කියලා හිතන පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා කැටයන් සුමිල්ලාගේ ගෙදරට මොකටද ටයිල් සිමෙන්ති ටිකක් දාගත්තා නම් ඉවරයි කියලා. ඉතින් මම එතකොට අප්පච්චි මායි ළඟ අප්පච්චිට ඒක මතකද දන්නේ මට අදටත් එයා ඒ කියපු දේ තාමත් මේ රැවුපිලිකාර දෙනවා. ඉතින් අද මං හිතන්නේ අපේ පැත්තවත් නැති විදිහට මං ගයක් ඒ දෙන්නට හදලා දීලා තියෙනවා. ඉතින් මම සතුටුයි ඉතින් ඒකට. එක දේවල් කියපු මිනිස්සු අද ජපානයේ ඉඳලා මහේෂ් එද්දී වට කරගෙන බලන්න එනවනේ. අද අය ඕන තරම් යාළුවොත් ඉන්නවා. එදා හිටපු නැති ගොඩාක් පිරිසක් අද ඉන්නවා. හොඳයි. ඔබේ ජීවිත කතාව, ඔබේ ජීවිතයේ ලස්සන සුන්දර සියලු දේවල් එක්ක මේ ආපු ගමන අසංග ලයිව් ඔස්සේ ලෝකෙම විසිරීලා ඉන්න අයට කිව්වට පස්සේ ඔබට දැනෙන්නේ මොන වගේ දෙයක්ද මහේෂ්? ඇත්තටම අයියේ මේ මට අර කියාගන්න බැරි දේවල් ටිකක් තියෙනවා අපි ඕන කෙනෙක්. ඉතින් මම ඔය අයියට කිව්වාගේ මම අප්පච්චිට කොයිතරම් ආදරේයිද, හවුලට කොයිතරම් ආදරේයිද, අපි පොඩි කාලේ හිටියේ කොහොමද? එතකොට එදා අප්පච්චි අම්මයි පොඩි ගෙදරක ඉඳන් අපි තුන් දෙනෙක් බලාගෙන ඉඳලා අද අක්කා ડોක්ටර් කෙනෙක් ආමියගේ දැනට කැප්ටන් කෙනෙක් විදිහට වැඩ කරනවා. නංගිත් වෙනම පොඩි ෂොප් එකක් කරගෙන ඉන්නවා. එතකොට ඉතින් සතුටුයි ඉතින් ජීවිතේනේ. හිටපු තැනයි දැන් ඉන්න තැනයි ඒ කට්ටිය ඔක්කොම සතුටින් ඉන්නවා. මමත් සතුටින් ඉන්නවා. එතකොට ඉතින් මගේ මාත් එක්ක වැඩ කරන අනිවාර්යෙන් කියන්න ඕනේ අපි මොකක් හරි වැඩක් පටන් ගන්නවා නම් අයියේ මේ අපේ ඒ කියන්නේ කොහොමද අපිට
පණ වුණත් දෙන්න. දැන් මටත් එහෙම යාළුවෝ 3-4 දෙනෙක් ඉන්නවා ජපාන්. ඒ කියන්නේ මගේ රෙස්ටෝරන්ට් එකේ වැඩ කරන 3-4 දෙනා එතකොට ඉන්නවා අකිල මල්ලි. ඕන දෙයකටයි මම කිව්වොත් අකිල මල්ලි, රුක්ෂාන් මල්ලි, එතකොට මාලක, දනු, එතකොට කේඩි අයියා. එතකොට මම අපේ ඉස්සරහා රෙස්ටුරන්ට් එකේ නයිට් මැනේජර් ඔව් ඒ දනු ඉතින් මං කියන්නේ එහෙම පිරිසක් ඉන්නවා නම් හොඳයි. ඉතින් මොකද අපිට අයියේ තියෙන මානසික පීඩනයත් එක්ක අපිට අපේ තියෙන ප්‍රශ්න කියන්න හේ කවුරුත් නැහැ. ගෙවල් මං ජීවිතේටයි තාම ගෙදරට කතා කරලා මට අසනීපයක් ඇතිවුණොත් මං කියලා නැහැ අම්මලාට. දනුට තමයි කියන්නේ. මම මේ දැන් අවුරුදු 10ක් ජපානයේ හිටියට මම අසනීපෙලා හිටියට ගෙදරට කිසිම දවසක මං කියලා නැහැ කිසිම දෙයක්. ඒ කියන්නේ මොකද ඒ කට්ටිය මේ දුක් වෙනවට මං කැමති නෑ අයියේ. නැත්තම් ওই ජපානයේ කෝපි එකයි බනිස්යයි කාලා හිටපු කාලා ඕන තරම් තිබ්බා. ඒක ඒ වගේ දෙට්ට කිව්වේ නෑ කවදාවත්. කවදාවත් කියලා නෑ. එතකොට ඒක ළඟ ඉන්න 3-4 දෙනා ඇරෙන්න මිනිස්සු අද දකිද්දි හිතනවා ඇති මහේෂ් අධිකාරි කියන්නේ මෙහෙමයි කියලා. නමුත් අපි ඒ අවුරුද්දක් විතර කාපු කට්ට ඇවිල්ලා අයියේ මාර එකක් ඒක ජීවිතේ. ඒ කට්ට දැන් පට්ට නේද? ඒ කට්ට පට්ට අයියා. ඉතින් හරිම සතුටුයි. තරුණයෙක් විදිහට අපි ජපානයට අඩිය තිබ්බ ගමන් අපිට සංග්‍රහ කරන්නේ මහේෂ් ඔයා. ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ හින්දාම තමයි වෙලාවක් එනකම් බලන් ඉඳලා ඔබට ආරාධනා කරන්නේ. ඔබට කොහොමද දැනුනේ මේ වැඩසටහන? ඇත්තටම මේ සාමාන්‍යයෙන් අය ජපානට එන ගොඩක් පිරිසක් දැන් මට හමු වෙනවා. ඒ අතර අයියේ සාමාන්‍යයෙන් ඔයා ඇවිල්ලා මාර පොරක්. ඒ කියන්නේ මට සති දෙකකට පාරක් හරි කෝල් එකක් ගහලා ඔයා අහනවා මේ මල්ලි මොකද කරන්නේ? හොඳින්ද? මොනවාද අලුත් වැඩ වෙන්නේ? දැන් ඒ වගේ මං තව මතක් කරන්න ඕනේ චන්දිමාල් අයියා. එතකොට අපේ ෆ්ලෑෂ් බෑක් බෑන්ඩ් එක රොෂාන් අයියා. ඉතින් අදටත් මේ මාස් එකට හරි සැරයක් කෝල් එකක් දීලා රොෂාන් අයියා අහනවා මල්ලි මොකෝ වෙන්නේ? වැඩ කටයුතු ටික හොඳින් වෙනවද? පරිස්සම වැට්ටිය කරගන්න. අයියේ එතකොට මාර එකක් අපිට මේ දැනෙනවා. ඒ වගේ කෙනෙක් අපිට කතා කරලා එහෙම සුව දුක් අහද්දී හරි මොනවාට හරි මොකද ඒ වගේ කෙනෙකුට අය මගෙන් ගන්න දෙයක් නැහැ. එතකොට එහෙම කෝල් එකක් දීලා මොනවාට හරි යන්න හිතවත්කමකට කියන එක අයියේ මාර එකක් ඒක. ඉතින් සුබ ප්‍රාර්ථනා කරනවා. ලංකාවෙන් ජපානයට ගිහිල්ලා පට්ට කට්ටක් කාලා පට්ට ගේමක් ගහලා ඇලිස් බාර් කියන බ්‍රෑන්ඩ් එක හදලා නරිතා කෙන්නේගේ අද මහේෂ් අධිකාරි බොහොම සතුට හිතෙන ලංකාවේ අපිට ආඩම්බර හිතෙන තැනක ඉන්නවා. ඉතින් ඔබේ ව්‍යාපාර කටයුතු සියල්ල සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ජයෙන් ජය උදා කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා අරිගතෝ ගොසයිමස්තා කියලා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මිලියනයක් වටින ලක්ෂයට කෝටියක් ආදරේ. අසංග ලයිව්.